සමාවෙන්න ඇමතිතුමනි. මේ සංඛ්‍යුන්කයන් පිළිගැනීම උත්සවයේ අංගයක්. මොහු සංඛ්‍යුන්කයන් නවකෙක්. සංඛ්‍යුන්කයන් ශිෂ්‍යෙක් නොසන්ඩාලයා ප්‍රධානාචාර්ය කැඳවනවා. මේ නොමනා හැසිරීමට නුඹ සරසවියෙන් දොට්ට දානවා. මට සමා වෙන්න. නොසිතා කළ වරදට සමා වෙන්න. සමා වෙන්න. නොදැන මං අතින් වරදක් වුණා. ඒත් මේ තරුණිය මා සමග රැගෙන යනවා. මොකද්ද? ශිෂ්‍ය සංගමේ සභාපති යුද කටයුතු ඇමතිගේ පුත්‍රයා. පියාගේ බලතල පාවිච්චි කළා ඔහු උඩඟු වෙලා. ඔහු කිව්වා මේ තරුණිය නොගෙන ආවොත් ඔහු මාව සරසවියෙන් පන්නලා දමලා මගේ ශිෂ්‍යභාවය අහෝසි කරනවා කියලා. දැන් ඔබත් මාව වස් කරනවා කියපු නිසා ජේෂ්ඨයන්ගේ දඬුවමින් බේරෙන්න බලනවා. එතකොට මට පුළුවන් රජුට කියන්න පිළිගැනීමේ උත්සවයේදී සිදුවන නීති විරෝධී ක්‍රියා ගැන. එහෙනම් මම යනවා. මගේ හැටි දන්නේ නෑ. මොනවද? කලබල වෙන්න එපා ඇමතිතුමා. මේක ඔබතුමාගේ පුතාගේම අනක්නේ. ඒකනේ තාත්තා මොකද පුතා මොකද? එන්න අපි තේබමු ඇමතිතුමනි. ජෝසන් 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 ඔබ හොඳින්ද? ඔබේ උපකාරයට නෑ ගැති වෙනවා. නම කියනවද? නොසන්ඩාලයා. මොහු වගේ දුෂ්ට ඇමතිවරු ඉන්නකොට රටට හොඳක් සිද්ධ වෙන්න කොහොමද? මොවුන්ට ප්‍රසිද්ධිය දඬුවම් ලබා දෙන්න ඕන. ඇයි? එහෙම නෙවෙයිද? ඔබ හොයපු ජෝසන්ව දැන් හොයාගත්තනේ. දැන් මුළු රෑම මෙතන හිටගෙන ඉන්නද හදන්නේ? චෝසන්? ඇමතිතුමනි ඒ ශිෂ්‍යව මං කොහෙදිද දැකලා තියෙනවා. හුවා ජෝන් ගොන් ජායනු නෙළුම් මලකි. නෙළුම් මල් අතර පිපුණු කපු රෝසමල නෙලා ගන්න. කපු රෝසමල කියන්නේත් නෙළුම් මල් වර්ගයක්. නෙළුම් රැජිනිය. මම ආවා. ඔබ මොකද මෙතන? දැනගත්තා මෙහෙම වෙයි කියලා. ඒකයි මං ආවේ. මෙහෙම ගියොත් හෙට වෙනකොට නම ශිෂ්‍ය ලයිස්තුවෙන් කැපෙනවා. මූණ උස්සගෙනවත් ඇවිදින්න බැරි වෙයි. කෝක දෙන්න මට. ඔබතුමා මට වඩා ඉගෙන ගන්න නම් දක්ෂයා. ඒ දන්නවද? මේ වගේ හොර වැඩවලට නම් මට දැනුමක් තියෙනවා. මේක නෙළුම් මල් පිපෙන කාලයක්ද? කියන්න. මේ පිපුණු නෙළුම් මලක් කියන්නේ විවාහ වෙන වයසේ වංශවත් තරුණියක්. ඒක තමයි අදහස. ඔබ තරුණියක් මුණ ගැහෙනවා. හිතලා බලන්න. මොනවා? ඔබ එසේ කියන්නේ කොහොමද? ඔබ වැදගත් මහත්මයෙක් කියලායි හිතාගෙන හිටියේ.
ඒක හොඳයිද? මං හොඳට කෙරුවද කියන්නකෝ. අති විශිෂ්ටයි. ඔබේ රංගපෑමේ හැකියාව නම් වීදි නාට්‍යාංගනාවටත් වඩා ඉහළයි. මං ඒ වගේද? සමා වෙන්න. ඒ වැරදීමක්. මේ කටි වැරද්ද. මගේ සහෝදරයාට හරිම හොඳ මිත්‍රයෙක් ඉන්නවනේ. මිත්‍රයෙක්? ඔහු එනවා. ළඟ වෙනවා. ලීසන්ජුන් ළඟ වෙනවා. ඇය යුද කටයුතු ඇමතික දුව වෙන්න බැහැ. ඇයි බැරි? විශ්වාසයි. ලියලා තියන්නේ ඇය ගැනමයි. හයින්සු. ඔහුගේ සහෝදරී ළඟට මාව යවන්නේ නැහැ. මෙතන කුමක් හෝ සැඟවුණු දෙයක් තියෙනවා. මොකද ඔය? ඔබ මෙතන හිටියට ඇය එන්නේ නෑ. දැන් රෑ වෙලා. මේක වැරදි වැඩක්. කතා කර ඉන්න එපා. නගින්නකෝ. ඉක්මන් කරන්න. ඇයි තවමත් නැත්තේ? දැන් මැදියමටත් ළඟයි. තව කොච්චර වෙලාවක් බලාගෙන ඉන්නද? කොයි වෙලාවක හරි එයිනේ. මම හැමතිගේ පුතා නිසාද හැඩමරකම? අවම මම බලා ගන්නම්. ඒත් ස්වාමිදුවනි සහෝදරයාගේ මිත්‍රයින් තවමත් ඉන්නවා. ඕන කෙනෙකුට ඉන්න කියනවා. ඇයි? එතන හිටපු එක්කෙනෙක්වත් කිසිම පෙනුමකට නැහැ. කඩවසම් තරුණයෝ ඉන්නේ පොත්වල කතන්දරවල විතරද? කියන්න මම විවේකයක් අරගෙන එන්නම් කියලා. අහන්න ඔබේ සහෝදරයා කිව්ව මැහුන්ගේ ඉන්න කියලානේ. යනවා. නැත්තම් ඒ අය ඇතුළටත් එන්න පුළුවන්. මොකද මෙතන? ඔබට මම කිව්ව දේ ඇහුනේ නැද්ද? නැත්තම් මම මේ ඇඳුම පිටින්ම යනවා. මේ පැත්තෙන්වත් එයිද? ඇය මද වේලාවක් විවේක ගන්නවා කිව්වා. විවේකය? ඔව්. කොහෙද වැසිකිළිය? අතන. Kapurosa. අද බහඩුව ඇයි තාම මෙතන? ඔබ හිතන්නේ චෝසන් ගැනද? බය වෙන්න අවශ්‍ය නැහැ. චෝසන් ගැන කිසිම බයක් නෑ මට. එහෙනම් හැම විනාඩියක් ගානේ මොකටද කිම් යුන් ෂික් ගැන අහන්නේ? ඔහු මෙහෙයුම සාර්ථකව ඉටු කරලා ජයගනී කියලා බයද ඔබට? බයට වඩා ඊර්ෂ්‍යාව නේද? චෝසන් ඇය කැමතිනම් විතරයි පිරිමියෙකුට ලං වෙන්න ඉඩ දෙන්නේ. ඇයට පණ වගේ ආදරය කළත් එහෙමයි. ඒ ගැන හොඳින්ම දන්නේ මම. ඔව්. ඒ නිසාමයි කිම් මියුන් ෂී කෑ ළඟට යව්වේ. චෝසන් ළඟට ගියාම
කිම්යුන්ෂික් අසාර්ථක වෙනවා. අද ඔහුව නිරුවතින් අපි පොකුණට බස්ස වෙනවමයි. ඉතින් මට කියන්න කුමක්ද අවශ්‍ය උපකාරය? ඔබ උන්ට ගෙනියන්න ඕනේ මගේ සේ දැඳුම්. එහෙම නේද? හරි. එහෙමනම් ඔබට කරන්න තියෙන්නේ එක දෙයයි. මම ඉක්මනින් ආපහු යන්න ඕනේ. මේ ඇයි මගේ අතින් වැරද්දක් වුණාද? වරද ඔබේ නෙවෙයි. ඇත්තට මමත් ඇමතිතුමා වගේම තමයි. දෙන්නම ඔබ ළඟට ආවේ එකම අරමුණින්. වෙනසක් නැහැ. මම දැන් යන්න ඕනේ. ඔබේ හිත රිදුනා නම් මට සමා වෙන්න. මගේ සේ දැඳුම් නැතුව ඔබ මෙහෙම අසාර්ථක වෙනවා. මොකද කරන්නේ? මා වස් කළොත් ඒක මගේ ප්‍රශ්නයක්. තමන්ගේ වාසියකට ගැහණියකට අවමන් කිරීම මහත්මා ගුණයක් නෙවෙයි. ඔබ රැය මෙහි ගත කළා කියන්න. ඔබට පුළුවන් මගේ සේ දැඳුම් ගෙනියන්න. මේ ඔබට දෙන්න හිතුවේ ඔබ ගැන ඇති වුණු ගෞරවය නිසායි. මෙය තරුණියකගේ ඇඳුමක් පමණක්ම නෙමෙයි. මට මේ අමතක නොවන මතකයක්. එහෙමනම් මං කවි පෙළක් ලියන්න. මේ ලීසන් දුන් කොහේ රිංගලද? කොබොන් විශ්වාසද ඔහු ආව කියලා? ආයෙත් අහනවා. අමාවකට පුන්සන්න පෑවුවා වගේ පලාතටම එළිය දෙන වෙන කවුද? වෙන කවුද? ඇයි තවම නැත්තේ? නැත්තම් දැනටමත් ඇවිත්. මං ඉවරයි. සමාවෙන්න කරදරයක් වුණා නම් මම යන්නම්. මට බෑ. මං කොහොමද ඔබට යන්න දෙන්නේ? අන්න ඉන්නවා. බියනවන්න. මම ඔබේ සහයට එමි. මේ මොකද? මෙතනින් පිට වෙනවා. මේකයි ඔබ සමග මේ ඔබ හොඳ කෙනෙක් කියලා හිතුවේ. මගේ විශ්වාසය බිඳුණා. පොඩි වැරැද්දක් උනේ. පාඩුවේ දොර වහන්න. මිනිහ ඇතුළේ ඉන්නවා දැක්කා.
ඇත්තමයි මං ඒක දැක්කා. අපෝයෝ ඔබ ඇති වෙනකං දැක්කනේ ඇයව. පිරිමියගේ හෙවණල්ලක් දැක්කා. මේ ඔක්කොම දේවල් මගේ සහෝදරයට දන්වනවා මම. මෙහන්න. ඔහුගේ මනටයි අපි මෙහි ආවේ. දැන් නම් මෙතන යන්න. ඔන්න මම නම් ඔබ ඉන්න පැත්තවත් බැලුවේ නෑ හොඳද? මට සමා වෙන්න. කරන්න හදපු දේ ගැන කනගාටුයි මට. ඔබට ලැජ්ජ කරන්නයි මාව පාවිච්චි කරන්න හැදුවේ එයාලා. ඒ වුණත් ඔබව ඔවුන්ට අල්ලලා දෙන්න මට කොහොමටත්ම හිත දුන්නේ නැහැ. මම සුදුසු ඇඳුමකින් සැරසලා හිටියෙත් නැහැ. ඒත් මං ඔබ එනකම් බොහෝ වෙලාවක් බලාගෙන සිටියා. මේ සිදුවීම අමතක කරලා දාන්න පොරොන්දු වෙන්න. ඔබ වගේම මමත් අමතක කරන්නම්. සිදුවුණු හැම දෙයක්ම. ඔබට වේදනයිද? මොකටද කම්බුල ඇල්ලුවේ? මූණ හොදන්න නැතුව ඉන්න හැදුවේ. කො එනවා? ඒ සුන්දර කොට්ටය මූණටම වැදුනා. ඒකත් ඉවරයි. ඇහුණාද ඔහෙට? මෙහෙ දෙනවා. දූෂණ වැඩවලට ඔවුන් නගරෙම ප්‍රසිද්ධයි. ඔවුන් හමුදාවටත් වඩා භයානකයි. මේ මාවත් හොරු නැති නිසා ඔබ මගේ පස්සෙන් මෙන්න. කරදර කළාට සමා වෙන්න. ඇත්තටම මේ රාත්‍රිය මට අමතක වෙන්නේ නැහැ. එන්න යමු. මේ වැත්තටම වෙනවනේ. මම හිතුවේ කතන්දරවල විතරයි වෙන්නේ කියලා. මාර්ගය ඉඩ දෙන්න. යුද කටයුතු අමාත්‍යතුමා පැමිණෙනවා. ඒ ශිෂ්‍යව දැකලා පුරුදුයි. අපි ආපහු යමු. ඔහුව අල්ලගමු. එතකොට දැනගන්න පුළුවන්. හොඳමයි. ආපහු යමු. උතුමාණෙනි අර බලන්න. මේ ඒවා අන්න වහලා උඩ. අතට ඔව් අල්ලගන්න. දැනට යන්න දෙන්න එපා. යනවා. ඔව් මේ පැත්තට ගියේ. අන්න වට කරන්න. හොඳයි කවිදාන්. යන්න දෙන්න එපා. මේ පැත්තට එන්න. එන්න. අදන කොහොම හරි අල්ලගන්න ඕනේ. අන්න අර වහල උඩ. වෙඩි තියන්න.
ස්වර්ණමය පුස්තකය? මෙහෙන් යමු. කවුරු හරි දැක්කද? කවුරුත් දැක්කේ නෑ. යමු. ඔහොම නතර වෙනවා. මේ සංකින්කන් කම්බානේ මායිම් දොරටුව. ඔබට මෙතනින් එහාට යන්න අවසර නැහැ. කොහොමද පෙනගත්තේ? මට මේක කියනවා. සෙබළු බලන්නේකට එක මිනිහෙක් අල්ලන්න බැරිද? තමුන්ගෙන ලැජ්ජාවක් නැද්ද? උතුමාණෙනි ඔහු සරසවි ගම්මානයට ඇතුළු වුණා. අපිට සමා වෙන්න. සරසවි ගමට? එහෙමයි. ඔබ ඔය කියන්නේ ඔව් සන්කියුන් කවාන් වලට සම්බන්ධයි කියලාද? ඒක ස්ථීරවම දන්නේ නැහැ. සංකියුන් කවාන් සරසවි ගම්මානයට හමුදා සෙබළුන්ට ඇතුළු වෙන්න කිසි විටකත් අවසර නැහැ. ඔහු ඒ ගියේ සෙබළුන්ගෙන් බේරෙන්න වෙන්න පුළුවන්. ඒක තමයි සැඟවෙන්න හොඳම තැන. මේක හරිම රසවත් කතාවක්. රතු කැරලිකරුවා ස්වර්ණ පුස්තකය හොයනවා. ස්වර්ණ පුස්තකය? මේ ගැන කුමක්ද ඔබ කරන්නේ? මොකක්ද ඔය පුස්තකය? එවැනි පුස්තකයක් නැහැ. ඔබත් එය හොඳාකාරවම දන්න දෙයක්. ඔහු අත්අඩංගුවට ගන්න. රජතුමාට වඩා ඉක්ම වෙන්න ඕනේ. ඒ කැරලිකරුවා වහාම හොයා ගන්නවා. වැරද්දක් සිද්ධ වුණොත් එයින් දේශප්‍රේමී පෙරමුණම විනාශ වෙන්න පුළුවන්. මොකද හොල්මනක් දැක්කද? මෙච්චර බා හිතෙන්නේ නැහැ හොල්මනක් දැක්කනම්. දැන් මැදියමටත් ළඟයි. ඇයි ඔබ මෙතන නතර වෙලා? මෙහෙන් පිට වෙලා යන්නද කල්පනාව? ඔබ ආවේ උතුරු ගම්මානේ නේද? පේන විදිහට මෙහෙම සාර්ථකයි වගේ. ඉක්මන් කරමු. වෙලාවට නොගියොත් ඔබ ආදරෙන් තුරුළු කරගෙන ඉන්න දෙයින් පලක් වෙන එකක් නැහැ. සියලුම නවකයින්ගේ මෙහෙයුම් අවසానයිද? මම කිම් වූටක්. මේ ජලය මම අරගෙන ආවේ රාජකීය ලිඳෙන්. මේ ඇත්තටම රාජකීය ලිඳේ ජලයද? මේ රෑ රජමැදුරින් එය ගෙනාවේ කඳුකරේ. කඳුකරේ ජලය නේද රජුට පිරිනමන්නේ? ඒක ඇත්ත. ඔබ බොහොම දක්ෂයි. ඔබට පිරිනමනවා ශිෂ්‍යභාවය. ඊළඟ නවක කිම්යන් ෂේක්. මේ තියෙන චූසන්ගේ සේද ඇඳුමද? පේන්නේ යන්නයන්ගේ වගේ. සම්සම් ගෙද දන්නේ. පියෝනිමයි පහයි. මේ චෝසන්ගේ තමයි.
කෙටි රැයක් වුවද දිගු රැයකට සමයයි කීමට හේතුව වැටහුණි. මේ කෙටි සොඳුරු රාජ්‍ය දිගු රැයකට වඩා මට අගනේය. නැවතත් අහනවා කියමියන් ශික්. මේ ඇත්තක්ද? ඔබට චෝසන් මුණ ගැහුණා. කියන්න ඇයද මේ ඔබට ලබා දුන්නේ? ඔබ නිවැරදි. අද තරගේ ජයග්‍රහකයා පවසන්න කල්ගන්න අවශ්‍ය නෑ. කිසිවෙකුටත් අවනත නැති චෝසන් වසඟයට ගත් තැනැත්තාට ලැබිය යුතුයි. වෙන කෙනෙක් නෑ. එකඟයිද? ඒක හොඳ වැඩක්. කිමියුන් ශික් ඔබට පිරිනමනවා ශිෂ්‍යභාවය. ඊළඟ නවක ලී සංජුන් මට බැරි වුණා ප්‍රහෙලිකාව විසඳන්න. ඔබට නොහැකි වුණාද නැතිනම් ඔබ අකමැතිද? දන්නවනේ හොආජුන් ගුන්ජා කියන්නේ නෙළුම් මලට කියලා. ඔබ උතුරු ගම්මානයේ යුද ඇමතිගේ නිවසට ගියාද? නැහැ, ගියේ නැහැ. කිව්ව නේද? එතන දිලි සංජුන් දැක්ක කියලා. ඇහුවද? සමහර විට හොල්මනක්ද දන්නේ. ඔබ ආවේ උතුරු ගම්මානේ ඉඳලානේ. ඔබට ලැබෙන දඬුවම ගැන හොඳින්ම දන්නව නේද? තව හොඳට කරන්න. හරි. ඔය තියෙන්නේ. රජු විසින් තෝරායපු ලී සංජුන් දැන් මේ ඇලට දමනවා. නුඹේ අහංකාරකමට ඒ හොඳ දඬුවමක් වේවි. පැමිණෙන්න. අහංකාර නොසන්ඩාලයා කවුරු ගැනද කිව්වේ ඔබ? වෙන කවුද ලී සංජුන් මිසක්. අපට හැදුනම මුකුත් තේරෙන්නේ නැහැ. අපරාධනේ ඒ ප්‍රහෙලිකාව විසඳුවා නම් මේ මහරෑ මම මෙතනට එන්න ඕන නැහැනේ. පටන් ගන්න. මෙතන කරදරේ වැටිලා ඉන්නේ අහංකාර ලී සංජුන් නෙවෙයි මේ අසරණ මම. මේකත් පැටලෙනවා. නවතින්න. ජේෂ්ඨයිනි. අද ජයග්‍රාහකයා හැටියට මට ඉල්ලීමකට අයිතිය තිබෙනවා. එය සන්කියුන්කෝන් සම්ප්‍රදාය. මගේ ඉල්ලීම එය ලී සංජුන් වෙනුවෙන් පාවිච්චි කරනවා. කරුණාකර ලී සංජුන් මේ දඬුවමින් නිදහස් කරන්න. ලැබෙන එකම අවස්ථාවත් ඔහු වෙනුවෙන් නැති කරගන්නවද? අවශ්‍ය නම් මට පුළුවන් ඔබව රාජ්‍ය නිලධාරියෙක් බවට පත් කරන්න. මොකද්ද? නිලධාරියෙක්? ඔබ ඉල්ලීමක් කළොත් මට පුළුවන් ඔබව නිලධාරියෙක් කරන්න. තේරුණාද? තවමත් ඕනේද ලී සංජුන් බේරගන්න?
එයයි මගේ ඉල්ලීම. දඬුවම ඉවරයි. ඕ ස්තුති කරන්න අවශ්‍ය නෑ. ඒ මම කළේ මගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න ඕන හින්දා. අනික ඔබට ණයගැති වෙන්න අකමැති. ඔබ මැදිහත් නොවුනා නම් තමයි හොඳ. අවශ්‍ය වුණේ මේ පිළිගැනීමේ සම්ප්‍රදායේ තියෙන වැරදි පෙන්නලා දෙන්න. මමත් කාටවත් ණයගැති වෙන්න කැමති නෑ. මගෙන් උදව්වක් අවශ්‍ය නම් කියන්න. පුළුවන් දෙයක් තියෙනවා නම් මමත් ඒක කරන්න සූදානම්. හොඳයි. ඔබේ කැමැත්ත. ඒද හේතුව පිළිගැනීමේ උත්සවය මෝඩ සම්ප්‍රදායක්. එය පිළිගන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. ඔබ ඇමතිතුමාගේ නිවසට ගිහිල්ලත් ඒකද නෑ කිව්වේ. ඔබට මේ බොළඳ ක්‍රියාවට වඩා ඇලට බහින එක හොඳයි කියලා හිතුණා. හේතු අහංකාරකමද ඔබේ කේන්තියද? එහෙමත් නැතිනම් අකීකරුකම? පිළිගැනීමේ උත්සවය හැදුවේ ඔබ වගේ අයට. ඔබ වගේ වංශවත් පවුල්වල අයට. කාටවත් හිස නමන්නේ නැති අහංකාර උද්දච්ච පවුල්වල අයට. මෙය තියෙන්නේ ඒ වගේ අයගේ ඔළුව හදන්න. ඒ මොකද මේක සංකීර්ණකවන්. ඔබේ පියා බලවතෙක් වුණත් ඔබ පොහොසතෙක් වුණත් මුලින්ම මෙතනට ඇතුළත් වුණාම ඔබ නවකෙක්. ඒ නිසා ඔළුව දුම්ම ගන්නේ නැතුව වැඩ කරන්න. එයයි ජේෂ්ඨයන්ගෙන් ලැබෙන පාඩම. ඔබ අපිත් එක්ක තරහ ගන්න එපා. මට පේන විදිහට ඔබ මේ සම්ප්‍රදායට මුහුණ දීලා නැහැ. ඔබ හැරෙන්න වෙන කිසිම ශිෂ්‍යයෙක් ওই විදිහට වටිනා ඇඳුම් අඳින්නෙත් නැහැ. ඔය ඇඳුම් ඇඳගෙන ඔබත් ප්‍රදර්ශනය කරන්නේ පියාගේ පොහොසත්කම නේද? ඇත්තම කියනවා නම් ඔබ දක්ෂයි. රජතුමා තෝරන්නේ සැබෑ දක්ෂයින් තමයි. කපුරෝසමල. එය අහිංසක යුවතියක්. ඇයව මේ වගේ විහිළුවකට සම්බන්ධ කර ගැනීම අසාධාරණයි. ඒකයි විරුද්ධත්වයට හේතුව. වෙන හේතුවක් නැහැ. කතාව අගය කරනවා ලී සංජුන්. කිමියුන් ශීක් සෝබන කාලේ නොහිටින්න ලී සංජුන් හැමෝම ඉස්සරහා ලැජ්ජ කරන්න අපිට අවස්ථාව ලැබිලා තිබුණා. මිනිහා කරදරකාරයා. ඒ දෙන්න හොඳ මිත්‍රයෝ වගේ. එකම කාමරේ තමයි ඉන්නේ. ලී සංජුන් නැගෙනහිර කොටසට ආවේ කිමියුන් ශීක් එක නවතින්නමයි මං හිතන්නේ. මොකක්? ඒක ඇත්තද? ලී සංජුන් ඉන්නේ නැගෙනහිර කොටසේ. මේක කරන්න බෑ. දේශප්‍රේමියෝ ඉන්නේ බටහිර කොටසේ. අනික හැමෝම ඉන්නේ නැගෙනහිර කොටසේනේ. මේක තමයි සංකියුන් ක්වාන් වල සම්ප්‍රදාය. ලී සංජුන් නිතරම අපිට අපහාස කරනවා. ඒකයි ඔහු නැගෙනහිර කොටසේ නතර වුණේ. අවසරයක් නැතුවම. මේ ක්‍රියාව මමත් අනුමත කරන්නේ නෑ. හෙට උදේම මම ලී සංජුන්ට කියන්නම් බටහිර කොටසට එන්න කියලා.
මේ දිගටම සිද්ධ වුණොත් අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන හිතන කොටත් බයයි. සමහර විට ඔබතුමාට ඒ කරන්න බැරි වෙයි. මොකක්ද ඒ කතාව? ලීසන්ජුන් ආරිම ආවේගශීලී. සාධාරණත්වය ගැන විශ්වාසය වගේම ඔහුගේ අරමුණත් ස්ථිරයි. ඔබත් දන්නවනේ. ටිකක් හිතලා බලන්න. ඒ ගැන තරම් හිතන්න එපා. වැඩි කලක් ඉන්න බෑ. බලමු කොච්චර දවසක් ලී සංජුන් කිම් යුන් ෂික් එක්ක ඔය කාමරේ ඉඳීද කියලා. දවසක් වැඩිම වුණොත් දෙකක් කියන්න තේරෙන්නේ නෑ. ඔබේ සැලසුම් දැන් වැඩ කරන්නෙත් නෑ. ඒක හරි. ඒත් මම නෙමෙයි කරන්නේ. බය නොවී ඉන්නකෝ. එහෙනම් කවුද? අමතකද? අපේ කෙනෙක් ඉන්නවා. මෙතන ඉන්න පිස්සු අශ්වයා ගොල්ලෝ. ඇත්තටම ගොල්ලෝ ලී සංජුන්න එලවයිද? දැකලා තියෙනවද ගොල්ලෝ වෙන අය එක්ක එක කාමරයක ඉන්නවා? විශේෂම දේ ඔහුගේ මිතුරු අතර ඉඳලා තියෙනවද දේශප්‍රේමියෝ? ලී සංජුන් කිම් යුන් ෂික් එක්ක එක කාමරේ ගත කරන පළවෙනි දවසත් අන්තිම දවසත් අද. උනුයි. ඇඳුම් මාරු කරගන්න. මොකක්? ඇයි ඔබට ප්‍රශ්නයක්ද? මම මෙහෙම ඉන්න එක? පහන නිවල දාන්න කලින් ඔබේ ඇඳුම් මාරු කරගන්න. ඔබ දැන් නිදා ගන්න. මට නිදිමත නෑ තාම. එළිය තියෙද්දි මට නිින්ද යන්නේ නෑ. හරිනේ. දැන් නිදා ගන්න. ඔබ ඇත්තටම වැදගතෙක්ද? දන්නේ නැද්ද පිරිසිදු ඇඳුම් තමයි වැදගත්කමේ ලක්ෂණය කියලා? දැනගත්තට මදි ඒව ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි. ඒව තමයි නේවාසිකාගාරවලදී මුලින්ම ඉගෙන ගන්න ලැබෙන. ඇති. දැන් ඔබ නවත්ත ගන්න. ලී සංජුන් අද රෑම කාමරෙන් යයි. ඒකත් හරි. ඒකත් හරි. ගෝජං මම වොන් 10යි. ලිම්බියුන් චූන් වොන් 10යි. ප්‍රශ්නයක් තියෙනවා. ඔය හැමෝම ඔට්ටු දැම්මේ ඔහු යනවා කියලා. හදිසි වෙන්න හොඳ නෑ. ලී සංජුන් අමාරුකාරයෙක්. ඔහු හෙට උදේ වෙනකං ඉන්නවා. ඔබ කවුද? මම කවුද? මොනවද මේ තියෙන්නේ? යනවා එළියට. ඇත්තමයි. ගොල්ලෝ ගැන හොඳ විශ්වාසයක් තියන්න පුළුවන්.
ඔබේ අවිනීති හැසිරීමෙන් තේරෙනවා ඔබ තමයි ගොල් ඕ. මගේ නම තමයි එපා. අදින් පස්සේ මුණ ගැහෙන්නේ නෑ. මම ලී සංජුන්. මේ මගේ කාමරය. ඒයි. ඔහොම ඉන්නවා. මොනවද ඔය කරන්නේ? මොලේ හොඳ නෑ වගේ. මොකටද මෙතනට ආවේ? මම මේ ඒයි. දේශප්‍රේමියයි මෙතනට ආවේ. ඇහුණනේ. කියනවා බලන්න ඔහෙලා මේ කාමරයට ආවේ මොකටද කියලා? නීතියට අනුවයි නැගෙනහිර කොටසට එන්න උනේ. මේ කාමරයට එන්න හේතුවත් ඒමයි. මම වැඩ කළේ පවතින නීතිවලට අනුව. එහෙමද? නීතියට වැඩ දේශප්‍රේමියම නේද ජෝසං රාජ්‍ය දෙකට බෙදලා ප්‍රශ්න ඇති කරන්න හදන්නේ? ඒත් මේ කාමරය බෙදලා වෙන් කරන්න හදන්නේ ඔබමයි. ඒ කියන්නේ ඔබ දේශප්‍රේමියෙක්ද? මොකක්? එහෙම නැත්තම් අපි උදේට කතා කරමු. එකයි තුනයි දැන් ඇයි අහනා මට දේශප්‍රේමියෙක් කියලා කවුරු හරි කියපු පළවෙනි දවස අද තමයි. මගේ ජීවිතයට අහපු නරකම විහිළුව ඒක. පහන නිවනවා මට නිදිමතයි. මොකක්? ආපහු යන්නේ නැද්ද? එහෙනම් මම යනවා. ඇඳුම් මාරු කරගන්නත් ඕනේ. බයද දේශප්‍රේමියෙක් ළඟින් නිදාගන්න? දැන් ඉඳලා හොකෝ බේතන හැමදාටම මොකද උනේ? මගෙන් අහන්නේ? ඔහුට දෙන්න. මගේ ඔන්ඩාය. දැන් ඉතින් සංකියුන්කවන් හරිම රසවත් තැනක් වෙයි. අනුගාමික පෙරමුණේ ගොල්ලෝ දේශප්‍රේමී පෙරමුණේ ලී සංජුන් එකම නේවාසිකාගාර කාමරේ නිදා ගන්නවා. අමතක වුණාද ලස්සන තරුණයා? ඔහු ඇත්ත ජීවිතේ පා වෙලා. කුණු කොටටමනේ කුණු එකතු වෙන්නේ. ලී සංජුන් නැගෙනහිර කොටසේ නැවතුන නිසා සිද්ධ වෙන දේ දන්නවද? ඔහු අපේ සාම්ප්‍රදායට විරුද්ධ වෙනවා. ඒක සංකියුන් ක්වාන් වල මගේ බලයට ප්‍රශ්නයක්. ඒක දැනගන්නවා.
දුක් වෙන්න එපා අම්මා. යොන්හිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නැගිටින්න හොඳටම දවල් වෙලා. නැගිටින්න හොඳටම දවල් වෙලා. නැගිටින්න අනේ නැගිටින්න. නැගිටින්න. මෙතන විකාර නටනවද? යනවා එළියට. දේශප්‍රේමියෙක් නැගෙනහිර කොටසේ මොකද? එලී සංජුන් නේද? ඔහු මේ නීති දන්නේ නැහැ. ළඟදීම මට්ටුවේ. නිසි අයුරින් නැතුම් මැදලා නැත්තම් ලකුණු 5ක් අඩු වෙනවා. පෙනුම ලස්සනට තබා ගැනීමත් අපේ පුහුණුවේ අංගයක්. හැම ශිෂ්‍යයෙක්ම ඒ ගැන හොඳින් හිතන්න ඕන. මං කිව්වනේ. ඕ ඔබට ඉතින් සතුටුද? ඉක්මනට ගෙදර යාමට ලැබෙන්නේ හැම මාසෙකම 8 සහ 23 වන දිනවල. විභාග ගැන කිව්වොත් හැම මාසෙකම පළවෙනිදා අක්ෂර වින්‍යාස පරීක්ෂණයකුත් මාසයේ අවසානයේ රජතුමා ඉදිරියේ වාචික පරීක්ෂණ සහ කියවීමේ පරීක්ෂණයකුත් තියෙනවා. කවුරු හරි පාසල් භූමියේ අශ්වයෙකුගේ පිටේ ගියොත්
ලකුණු 15ක් අඩු කරනවා. අවේලාව එළිය හිටියොත් ලකුණු 10ක් අඩු වෙනවා. නොදන්වා නොපැමිණීමට ලකුණු 5ක් අඩු කරනවා. වැදගත්ම දේ කවුරු හෝ මේ රටේ නීති කඩ කරලා වුණොත් සදහටම සංක්‍යුන් ක්වාන් නාමාවලියෙන් ඔහුව කපා හරිනවා. ශිෂ්‍යයෙක් මහාචාර්යවරයෙක් වගේ රංගපෑවොත් කීයක් අඩු කරනවා? මේ ශිෂ්‍ය අණ්ඩෝ 6න් ඔබත් පොලිමට එකතු වෙන්න. මහාචාර්යවරයෙක් වගේ ශිෂ්‍යයන් රැවටීමට ලකුණු 10ක් අඩු කරනවා. ඇයි මේ අපි එකම පන්තියේ මිත්‍රයෝනේ තරහ ගන්නෙ මොකටද? මේ සංක්‍යුන් ක්වාන් වලදී ඔබ ශිෂ්‍යයෙක් මම මහාචාර්යවරයෙක්. ඔබ ශිෂ්‍යෙක්ද? මේකයි ගැඹුරින් ඉගෙන ගන්න කියලා හිතුණා. ඒක වැරදිද? අරඹන්න. අනුභවය ආරම්භන්න. මේක නම් බොහොම විශේෂ කෑම වේලා. ලකුණක් වටිනවා. මොකටද ලකුණු දෙන්නේ? රාජ්‍ය පරීක්ෂණයේ පන්තිය සහ තත්ත්වය වෙනුවෙන්. කෑම වේලකින් ලකුණක් ලැබෙනවා. 300ක් ගත්තොත් පරීක්ෂණයට පෙනී ඉන්න පුළුවන්. ඒකත් එහෙමද? රාජ්‍ය පරීක්ෂණේ පහසුයිනේ. ඔබ කොහොමත් තේරෙනවා. ඔබ අසාමාන්‍ය පුද්ගලයෙක්නේ. රජතුමා ඔබේ හැකියාවන් ගැන පැහැදුනා වගේම ඔබේ පෞරුෂත්වයට චූසන් කැමති වුණා. කිම් මියුන් ෂික් මහා යෝධයා. ඔහුට විතරයි ලීසන්ජුන්න බටහිර කොටසට යවන්න පුළුවන්. ඉතින් යන්න. ඔබ නේද නැගෙනහිර කොටසේ ශිෂ්‍ය මණ්ඩලයේ උපසභාපති? ගෝල්ලොක් ටිකක් කතා කරන්න පුළුවන්ද? කොහොමද සැපදු? ඊළඟ වතාවේ කොහොම හරි කියනවා. ඉතින් අපිටත් කියන්න කොහොමද චෝසන්ව යාළු කරගත්තේ මහා යෝධයා? අපිත් ඉගෙන ගන්න ඕන. නේද මහා යෝධයා? කන්ෆියුසියස් තුමන් කිව්වා නිරන්තර උත්සාහය සහ භාවිතය තුළින් අධ්‍යයනය වඩාත් විනෝදය ගැන. මුලින්ම එකිනෙකාට ගරු කරන්න අවශ්‍යයි. ඒ වගේම උදව් කරන්න ඕනේ. ඒත් කරන්නේ තමන්ගේ පන්ති අයටම විහිළු කරන එක. මම හරිනේ මහා යෝධයා. ඒ නම ඔබට හොඳට ගැලපෙනවා. ඒක මට ගැලපෙන්නේ නැහැ. අනික ඒක මම පිළිගන්නෙත් නැහැ. ඒයි මහා යෝධයා. මට කතා කළාද? මම කිව්වනේ ඔබ ඒකට හුරුවේ කියලා. මහා යෝධයා. පේන විදිහට ඔබ ඒ නමට ගොඩක් කැමතියි වගේ. මහා යෝධයා. ඒක විනෝදයිද?
විනෝදුනා නේද? ඔබේ සෙල්ලම මොකද්ද? ප්‍රාථමික පරීක්ෂණයේදී කරපු දේ. අවසන් පරීක්ෂණයේදී රජුගේ අවධානය ගැනීම. මෙතන පළවෙනි දවසේ ශිෂ්‍යයෝ අතර කැපී පෙනෙන හදපු එක. දේශප්‍රේමීන්ගේ නායකයාගේ පුතා වුණත් පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකඟ නැත්තේ ඔබ විශේෂ නිසාද? නගිනහිර කොටස නැවතිලා අනුගාමිකයන්ගේ හිත දිනා ගන්න පුළුවන් කියලා හිතුවද? ඒකෙන් ඔබට අහිමි වුණා අපේ විශ්වාසය. දේශප්‍රේමී පෙරමුණේ තියෙන විශ්වාසය. හොඳයි. මොකටද දේශප්‍රේමියෙක් නැගෙනහිර කොටසට යන්නේ? මහාන් තාත්තා මං ඒක කළේ ඔවුන්ගේ හිත් දිනා ගන්න නෙවෙයි. එහෙමද? තමන් හරි කියලානේ හිතන්නේ. එහෙනම් ඉඳලා බලන්න. හැබැයි පසුතැවෙන්න වෙයි. එදාට එන්න වෙන්නේ කකුල් හතරෙන්. කැමති වෙලාවක එන්න පුළුවන්. අපි හොඳින් සලකනවා. වැරද්ද පිළිගත්තම. සිහින දැකීම ඔබේ පුරුද්දක් වගේ. අහම නවතිනවා. Hey, Kim Yun Sik. හොඳ මොලකාරයෙක්. මං කියන එක හරිද? ලී සංජූන්ට කියලා නිලධාරි තනතුරක් ගන්න නේද කල්පනාව? ඒක නේද ඔබේ දාරාව බේරගත්තේ? නෑ. ඒක කළේ සන්කින් කාන් වලින් එළියට යනවද? නැත්නම් නිලධාරි තනතුරක් ලබා ගන්න ඕනද? තේරුණාද? කල්පනා කරලා බලනවා මොකද්ද ඕන කියලා. මේ දුන්නේ පොඩි අවවාදයක්. අනාගතේ හොඳ වෙන්න ඕනේ නම් අපිට එකතු වෙන්න. මොකටද මට කාගේවත් උදව්? ඇත්තටම? තමුන් කවුරු කියලා හිතලාද ඔය වගේ ලොකු කතා කියන්නේ? තමුන් ලොක්කද? කියනවා. තමුන් චෝසන්ගේ මහායෝධයා. මහායෝධ කිම් යුන් සික්. හරි. අපිත් කැමති චෝසන්ගේ මහායෝධයා හොඳින් බලා ගන්න. මොකද කරන්නේ? මට කරදර කරන්න එපා. ඕක නවත්තන්න. 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 මොකද ඕක ගලවලා දාන්න. මොකද කරන්නේ? අපි මේ අහුව දෙයට උත්තර දෙනවා. ඔබට අමතක වුණාද? මේ කරදකාරය නොහිටියට පිළිගැනීම උත්සවයේදී ලී සංජුන්ට පාඩමක් උගන්වන්න තිබුණානේ. ඕ අන්න හරි. මේ ගැන කනගාටුයි. ඔවුන්ට සමාව දෙන්න. මොනවා? මේ පරිගැනීමක් නෙවෙයි. මේක නවකයන්ට සරසවියට හුරු වෙන්න ජේෂ්ඨයන්ගෙන් ලැබෙන උදව්වක්. ඔබේ හැසිරීම මතයි සංඛ්‍යෝන් ක්වාන් සුරපුරක්ද අපායක්ද කියලා තීරණය වෙන්නේ. වැස්සෙන් බේරෙන්න මොන ගහ යටටද යන්නේ කියලා හොඳට හිතලා බලලා තීරණය කරන්න. අපේ රජතුමා නීතියට සම්ප්‍රදායට විරුද්ධව ඔබට සංඛ්‍යුන් ක්වාන් වලට එන්න ඉඩ දුන්නා. ඉතින් ඔය මොළය පාවිච්චි කරන්න ඉගෙන ගන්න. මේක හොඳට මතක තියාගන්න. තමුන් ගැන අපි හැමෝම හොඳ අවධානයෙන් ඉන්නේ. ඉතින් කිම් යුන් සික් හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. මම නපුරු දේවල් කරන්න අකමැති. තමන්ගේ ගෑනු ළමයෙක්ගේ වගේ ලස්සන රූපෙක් ඇත වෙනවට කැමතිද? ඒකෙන් හිතලා වැඩ කරනවා.
ඔබ හරි උනන්දුයි වගේ. පළවෙනි පන්තියටත් කලින්ම පාඩම් කරන්න ඇවිත්. ඔබේ පොරොන්දුව තාමත් තියෙනවද? පළමු දවසේ මම ඔබ බේරුවා. ඔබ පොරොන්දුනානේ ණය ගෙවන්න. මන් දෙයක් කිව්වොත් කරනවා. තේරුණාද? බටහිර කොටසට යන්න. ගිහින් ඔබේ පොරොන්දු ඉෂ්ට කරන්න. කියන්න ලී සංජුන්. බටහිර කොටසට යනවද? 찾았던 내 사랑 내가 찾던 사랑